ත්‍රිලෝකාග්‍ර වූ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරම් වෙහෙර වැඩවසනසේක් ශාසනය හැර යාමට සූදානම් වූ එක් භික්ෂුන් වහන්සේ නමක් අරඹයා මහා ස්වර්ණ මයුර ජාතකය දේශනා කොට වදාළසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාහට තවදුරටත් මේ ශාසනයෙහි සිටිය නොහැකිය. එවිට බුදුරජාණන් වහන්සේ ඊට හේතුව කුමක්දැයි විමසා වදාළසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ එක් ස්ත්‍රියක් දැක මාගේ සිත ඇවිත බැඳුණු නිසා උපැවිදි වීමට සිතුවෙමි. මාහට කමා කළ මැනව. එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි, මෙවැනි අහේතුක ප්‍රඥා ඇති තැනැත්තන් පමණක් නොවේ. අතීතයේ සිටි මහෝත්තමයෝද ස්ත්‍රී වසඟයට පැමිණියේ වේදැයි වදාරා. භික්ෂුන් වහන්සේ විසින් ආරාධනා කරනු ලදුව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් මහා ස්වර්ණ මයුර ජාතකය දේශනා කොට වදාළසේක. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහා බෝසතාණෝ රන්වන් පැහැගත් මයුරෙකුව ඉපිද තම රූප ස්වභාව නිසා තම පිරිවරටත් තමන්ටත් විපතක් සිදු වෙතැයි සිතා හිමාල වනයට ගොස් සතරවන පර්වත වලල්ලෙහි වූ දණ්ඩකාරඤ්ඤ නම් පර්වතයෙහි වාසය කරන්නේ. හිමිදිරි උදෑසන ගොදුරු සොයා යෑමට පෙර ස්වර්ණ මයුරා බ්‍රහ්ම මන්ත්‍රයක් මතුරන්නේය. උදේතයං චක්ඛුමා ඒක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ තං තං නමස්සාමි හරිස්ස වන්නං පටවිප්ප භාසං. උදෑසන නැගෙන සූර්යයාටත් අතීතයේ විශ්වයේ පහළ වූ සියලු බුදුවරුන්ටත් මහා සංඝරත්නයටත් මාගේ নমස්කාරය වේවායි පැවසූ මේ ස්වර්ණ මයුරා එහි බලයෙන් කිසිදු වසංගත රෝගයකට පීඩාවකට අනුතුරකට ගොදුරු නොවි වසර ගණනාවක් සැපසේ වාසය කරන්නේ. දිනක් බරණැස් රජතුමන්ගේ අග්‍රමහේෂිකාව වූ කේමා බිසව තමන් රාත්‍රී දුටු ස්වප්නයක් පිළිබඳ රජුට පැවසුවාය. ස්වාමීනි, මා ඊයේ රාත්‍රියේ ස්වප්නයක් දුටුවා. ඒ කොමක්ද සුඳුර? මාහට නොවලහා පවසන්න. ස්වාමීනි, මා දුටුවා එක් ස්වර්ණ වර්ණ මයුරෙකුගෙන් බණ අසන ආකාරය. අහෝ, ඒ මයුරා නොදුටුවහොත් මා මියෙන්නෙමි ස්වාමීනි. ස්වර්ණ වර්ණ මයුරෙක්? මානම් කිසිදු දිනක එවැනි මයුරෙකු ගැන අසා නොමැත. අමාත්‍යවරුනි, තොප එවැනි මයුරෙකු ගැන දන්නේහිද? අවසරයි දේවයන් වහන්ස, අපි ඒ පිළිබඳ වැද්දන්ගෙන් විමසමු. ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව බරණැස් රජු රටේ සිටි සියලුම වැද්දන් රජවාසලට කැඳවීය. තොප අතරින් කවරෙකු හෝ ස්වර්ණ වර්ණ මයුරෙකු සිටින ඉසව්වක් දන්නේහිද? දන්නා තැනැත්තෙකුට මා ඇතෙක් බරට වස්තුව ලබා දෙමි. අවසරයි දේවයන් වහන්ස, හිමාල වනයේ සතරවන පර්වතවලල්ලෙහි වූ දණ්ඩකාරඤ්ඤ නම් පර්වතවලල්ලේ එක් පර්වතයක ස්වර්ණ වර්ණ මයුරෙකු සිටින්නේය. ආගේ බොහොම ආගේ. ඊතා ඉක්මනින් ඒ ස්වර්ණ වර්ණ මයුරා අල්ලා මහට ගෙනත් දෙව.
රජුගෙන් වස්තුව ලබා ගැනීමට සිතූ වැද්දා හිමාල වනයේ දණ්ඩකාරඤ්ඤ නම් පර්වත වලල්ලට යන්නේ ස්වර්ණ වර්ණ මයුරා දැක ඌ අල්වා ගනු පිණිස උගුල් ඇටවිය. අර ඉන්නේ ස්වර්ණ වර්ණ මයුරා හද මන්නුඹ වල්ල ගන්නම්. එතකොට මට ඇතෙක් පරට වස්තුව ලබා ගත හැකි. වැද්දා උගුල අටවා බලා සිටි නමුත් බ්‍රහ්ම මන්ත්‍රයේ බලයෙන් ස්වර්ණ වර්ණ මයුරා උගුලට හසු නොවිය. මේ නම් මහා පුදුමයක්. උගුලේ පය පැටලීත් ඌ පලා යන්නේය. බ්‍රහ්ම මන්ත්‍රානුභවයෙන් ස්වර්ණ මයුරාට කිසිදු අනතුරක් නොවූ අතර තම ජීවිත කාලය හිමාල වනයේම අවසන් වනතුරු වැද්දාට මයුරා අල්වාගත නොහැකි විය. වස්තුව වෙත තන්නග කමකි ඇති පුතු ඇට වූවේ ගුගුලකි ගත වූවේ ස්වල්ප මොගොතකි ඔහු මැරුණා හරිම පුදුමකි ඔහු මැරුණා හරිම පුදුමකි. ස්වර්ණ වර්ණ මයුරා අල්වා ගැනීමට කිසිවෙකුටත් නොහැකි වූ හේයින් කේමා බිසවුන්ගේ දුල නොසන්සිඳී ඇය මිය පරලොව ගියේ. බරණැස් රජුද එයින් බලවත් ශෝකයට පැමිණ මයුරා කෙරේ වෛරයෙන් ස්වර්ණ වර්ණ මයුරා මරා මස් කෑ තැනැත්තෙකු අජරාමර වන්නේ යැයි රන් පතක ලියා තබා මිය පරලොව ගියේය. ඉන්පසු රජ වූ රජවරුන් 6 දෙනෙකුත් පෙර පරිදිම මිය පරලොව ගියහ. 7 වන රජුද ස්වර්ණ වර්ණ මයුරා අල්වා ගැනීමට වැද්දෙකු යවිය. උලක් අටවා බැලුවත් නැහැ මොනේ රාගසු වන්නේ නොදැනීම මහ වන මැද්දේ සත් වසරකි ගත වෙන්නේ. වසරක් ගත වුණාට මුනෙරා හසුනේ නැති සත්‍ය ලෙසම මුනෙර රජුගේ පින වැන්දට පසක් වෙති. පායක් යෙවැන්දන් එවර මුනෙර රජුට පටලන්නේ පර්වතයට අතහරින්නේ සිපඩියක් වගෙන එන්නේ. බල මයුර මම අද ඔබගේ සිල් බිඳවන්නේ මේ සිතලගේ රාග දැල උඹ මගේ උගුලට හසු කර දේවි. ස්වර්ණ වර්ණ මයුරය මෙහි එන්න මා වෙත එන්න. තනිව හිඳ කුමකටද මෙහි එන්න. ඔය වටපිට බලන්නේ කුමකටද මෙහි එන්න. මා දෙස බලන්න මෙහි එන්න. සරණ වරණ මයුරය. කවුරුන්දේ ඉතා මිහිරි කටහඬක්. සෙබඩගේ රාග දැලෙහි බැඳුණු ස්වර්ණ වර්ණ මයුරාට එක්වරම බ්‍රහ්ම මන්ත්‍රය අමතකව ගොස් වැද්දාගේ උගුලෙහිද බැඳී ගියේය. ස්වර්ණ වර්ණ මයුරා උපාය මාර්ගයෙන් අල්වාගත් වැද්දා සතුටින් රජමාලිගාවට ගියේය. අවසර දේවයන් වහන්සේ, මේ සිටින්නේ ඔබ වහන්සේ පැවසූ ස්වර්ණ වර්ණ මයුරයි. හැබැයි නම්
ස්වර්ණ වර්ණ මයුරා රජවරු 6 දෙනෙකුටවත් අල්වාගත නොහැකි වූ ස්වර්ණ වර්ණ මයුරා අගේ බොහොම අගේ පින්වත් රජතුමනි ඔබ මා අල්වාගෙන ආවේ කුමකටද රන් පතක ලියා තිබෙනවා තොප මරා මස් කෑවුන් අජරාමර වෙති කියා පින්වත් රජතුමනි මාද මේන කල මා මරා මස් කෑවුන් අජරාමර වන්නේ කෙසේද මා පෙර භවයක චක්‍රවර්ති රජකුව ඉපිද ඉන්පසු දිව්‍ය පුත්‍රයෙකුව උපන්නා දිව්‍ය ලෝකයෙන් චුත වූ කල මා කළ අකුසලයක් නිසා මයුරෙකුව උපන්නා එහෙත් පෙර පින් බලය නිසායි මා ස්වර්ණ වර්ණ වූයේ රජු මයුරා පැවසූ දේ විශ්වාස නොකළ අතර ඉනික්බිති ස්වර්ණ වර්ණ මයුරා රජුට පැවසුවේ තමන් චක්‍රවර්ති රජකුව සිටි සමයේ අහසින් යෑම සඳහා භාවිත කළ රුවන් රථය බරණැස් රජුගේ පොකුණෙහි නිදන්ව ඇති බවයි. ස්වර්ණ වර්ණ මයුරා පැවසූ දේ සැබෑවක් දැයි දැන ගැනීමට තීරණය කළ රජු තම රාජකීය උද්‍යානයේ ඇති පොකුණේ ජලය ඉවත් කරන ලෙස අමාත්‍යවරුන්ට අණකලා. දේවයන් වහන්සේ මෙය නම් අදහාගත නොහැකි. මේ තිබෙන්නේ ස්වර්ණ මයුරා පැවසූ රුවන් රථය. මේ නම් මහා පුදුමයක්. මෙවැනි රුවන් රථයක් මා කිසි දිනක දැක නැත. මයුරය එසේනම් තොප කීවේ සත්‍යයක්. අහෝ මාහට කමා කළ මැන. ස්වර්ණ වර්ණ මයුරා පැවසූ දේ සත්‍යයක් බව වටහාගත් රජු තමන් කළ වරදට සමාව අයද සිටියේය. ස්වර්ණ වර්ණ මයුරා පැවසූ සියල්ල සත්‍ය බව වටහාගත් රජු ඇතුළු පිරිස ස්වර්ණ වර්ණ මයුරා සිංහාසනයෙහි වඩා හිඳුවා එකත් පස්ව හිඳගත්හ. පින්වත් මහරජ පරපණ නොනැසව මැනව නොදුන් දෙයක් නොගනුව මැනව කාමයෙහි වරදවා නොහැසිරිය යුතුය මුසාවෙන් වැළකී සිටිය යුතුය සුරාවෙන්ද වළකිනු මැනවි බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගුණ නිතර මෙනෙහි කරන්න මා කිසිදු වසංගත රෝගයකට හෝ උපද්‍රවයකට ගොදුරු නොවුනේ ඒ උතුම් තෙරුවන් ගුණ බලයෙන්. රජු ඇතුළු පිරිස පංචශීලයෙහි පිහිටුවා ධර්මය දේශනා කළ ස්වර්ණ මයුරා නැවත හිමාල වනයට ගොස් වසර 10 ගණනක් සුවසේ ජීවත් විය. වේතරාගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ස්වර්ණ මයුර ජාතකය දේශනා කර අවසන් වනවත් සමගම ස්ත්‍රියක් නිසා ශාසනයෙහි උකටලී වූ භික්ෂුව අරහත් ඵලයට පත්විය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මාගේ නොනැස විවර කර දුන්නා. වලා ගැබෙන් මිදුණු සඳක් මෙන් මා රාගාදී කෙලෙසුන්ගෙන් දුර වූයෙමි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පූර්වාපර සන්ධි ගලපා ස්වර්ණ මයුර ජාතකය නිමා කළ බුදුරජාණන් වහන්සේ එකල රජු වූයේ ආනන්ද ස්ථවිරයන් බවත් ස්වර්ණ වර්ණ මයුරා වූයේ තමන් වහන්සේ බවත් දේශනා කොට වදාළසේක.